ආයුබෝවන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නව නේද? අද මට ගොඩාක් විශේෂ දවසක්. ඔයාලා දකින්න ඇතිනේ අද අපේ අම්මගේ උපන්දිනේ. ඔයාලට දෙන්න පුංචි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ මගේ ආදරණීය පවුලත් එක්ක ලස්සන තැනක නිදහසේ ගතවුණු ලස්සන දවසක්. මගේ හස්බන්ඩ්ව නම් ඉතින් ඔයාලා නිතරම වීඩියෝස් වලින් දකිනවනේ. ඉතින් මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි මල්ලි. මට ඉන්නේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. ඉතින් ඔයාලා බලනවා ඇතිනේ කෝ අපේ නංගි කියලා. එයා එයාගේ මහත්තයයි ඒ අයියගේ අම්මයි තාත්තයිත් එක්ක කලින්ම හොටෙල් එකට ඇවිත් හිටියා. පොඩි කාලේ ඉඳලම මං අම්මගේ උපන්දිනේ මට පුළුවන් උපරිම විදියට සැමරුවා. ලොකු පාටි නම් ගත්තේ නෑ. හැබැයි චූටිම කාලේ මට මතකයි මං අම්මට ලස්සනට චිත්‍ර ඇඳලා දීලා තියෙනවා. අම්මේ ඔයාට සුබ උපන්දිනයක් වේවා කියලා ලියලා. එතකොට මං මගේම අත් දෙකෙන් අම්මට බර්ත්ඩේ කේක් හදලා තියෙනවා. ලොකු දේවල් නැති වුණත් අම්මා ආස පුංචිම දෙයක් හරි අරගෙන දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මට හරිම සතුටුයි. අම්මා හැමදාමත් අපි වෙනුවෙන් අසීමිතව මහන්සි වෙනවනේ. ඉතින් අපිට හිතුණා අද ගෙදරම කේක් එකක් කපන්න නැතුව පවුල හැමෝමත් එක්ක එකතු වෙලා එයාව ටිකක් ලස්සන නිදහස් තැනකට එක්කන් ඇවිල්ලා එයාගේ මේ ලස්සන දවසේ එයාගේ ජීවිතයට ලස්සන මතකයක් එකතු කරන්න ඕනේ කියලා. මේ වැඩේ ලස්සනටම ප්ලෑන් කරේ අපේ තාත්තයි නංගි මල්ලි. එතකොට මේ ලස්සන කේක් එක හැදුවෙත් අපේ නංගිම තමයි. මට කියන්න අමතක වුණානේ අද අපි ආවේ මන්දාකිණි කියන ලස්සන හොටෙල් එකට. මේ හොටෙල් එක හරිම ලස්සනයි හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. මේ හොටෙල් එක තියෙන්නේ මීගමුව දිවුලපිටිය පාරේ මඩදගහමුල්ල ටවුන් එක ටිකක් පහු කරලා දිවුලපිටිය පැත්තට යනකොටම වගේ. ඔයත් මේ අවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ගිහින් බලන්නකෝ. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ අම්මගේ ලස්සන බර්ත්ඩේ කේක් එක කපන්න. පින්වන්තියේ ඔබගේ පින්මහිමයෙන් මට ලෝකෙ දැක ගන්න දුන්නා. දෙනෙතේ ඔබේ සැලෙන ඇහි පිල්ලමේ හැම වාරයක්ම ඔබ මාව සිතුවා. අම්මා 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 මම මදි ඔබට ආදරේ කෙරුවා. මම මදි ඔබට ආදරේ කෙරුවා. රැයක් නිදා නිදි නැති රෑ දස දහසක් ගෙව්වා. බතක් උයා කටක් නොකා මා එනතුරු වුණා. අම්මා 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 මම මදි ඔබට ආදරේ කෙරුවා. මම මදි ඔබට ආදරේ කෙරුවා. අම්මා 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 මම මදි ඔබට ආදරේ කෙරුවා. මම මදි ඔබට ආදරේ. අපේ අම්මා කියන්නේ හරියට මහ මෙරක් වගේ. මම මේ ලෝකෙ දැක්ක ශක්තිමත්ම හිත හයියම ගැහැණිය තමයි අපේ අම්මා. එයා ගොඩාක් මහන්සි වුණා ගොඩාක් දුක් විඳා අපිව අද මේ තැනට ගේන්න. මම අද මේ තැන ඉන්නේ ගෑනු ළමයෙක් විදියට මේ සමාජෙ කොන්ද කෙලින් තියාගෙන ජීවිතයට මුහුණ දෙන්නේ ඒ අපේ අම්මා හින්දා. මම විතරක් නෙමෙයි අපේ නංගි මල්ලි දෙන්නමත්
ඒ අපේ අම්මා අපි තුන්දෙනාව හරියට හැදුව හින්දා එයා අපිට ගහන්න ඕන තැනදි ගැහුවා, බනින්න ඕන තැනදි බැන්නා, වැරදි කරද්දි දඬුවම් දුන්නා, ආදරේ ඕන තැනදි ආදරේ කරා. අපේ පිටිපස්සෙන් ඉඳගෙන ජීවිතේ හොඳ නරක මොකක්ද කියලා, ජීවිතේ හරි පාර වැරදි පාර මොකක්ද කියලා අපිට කියලා දුන්නා. ඉතින් අපි තුන්දෙනාට විතරක් නෙමෙයි මහා රෝස ගහක් වගේ අපේ තාත්තටත් හයිය දුන්නේ ඔයා. ඉතින් අම්මේ අපි ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. ඉතින් මේ නම් අපි ගෙදර ඇවිල්ලා අපේ අම්මට හම්බුණු තෑගි බලන ගමන්. ඔයාලා ඔය දැක්කේ අපේ තාත්තා අම්මට අරන් දුන්නු ලස්සනම ලස්සන ඔයාලට දාගන්න පුළුවන් අල බතල් මඤ්ඤොක්කා. ඒකත් එයාට වාඩි වෙනවා තමයි ගේන්න කියන්නේ එතකොට බෙලි ඔය ජූල් ඔක්කොම දාගත්ත හැකි ඌ එකක් ගෙනල්ලා දෙන්න. හැබැයි ඒක හොඳයි. නැති වෙන්න දාගත්ත හැකි ඒ ඔක්කොම තාත්තට ගෑගි බෙලියල බත. ආයෝජනයක් කරලා තියෙනවා. ඔක්කොම පටවන්න හැකි. ඒක රැල්ලට යනවා. තේරම පටවගෙන හැකි. ලස්සනයි නේ ඒක නැචරල්. ඒක කාගෙත් තේරීම තාත්තේ. ඒක මේ මලක් වගේ. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් තැන්ක් යූ. ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න කියලත් ආදරෙන් ඉල්ලනවා. අදට මම ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.